තෙරුවන් සරණයි. මේ ඇවිල්ලා අනුරාධපුරයේ අබේගිරිය කියන ස්ථානයේ පිහිටා තියෙන භූමිය තුල තියෙන ඇත්පොකුණ කියන ස්ථානය. මේක විශාල පොකුණක්. බලන්නකෝ මීට අවුරුදු 100 ගානකට දහස් ගානකට එපිට මේ රටේ තියෙන සුන්දර ස්ථාන මොන තරම්නම් සුන්දර ස්ථාන තියෙනවද? මේ භූමියකට නම් ඇවිල්ලා කිසි දවසක නිකරුණේ කාලය ගත කරන්න එපා. මේ සත්‍ය ධහම අවබෝධ කරගන්න මෙන්න මේ සිසිලසට ඇවිල්ලා මේ විශාල වනාන්තරයක් තියෙනවා. ඒකේ භූමියේ බොහොම සුන්දර ස්ථාන රාශියක් තියෙනවා. ඉතින් ඇත්තටම මේ වාගේ තැනකට ඇවිල්ලා පැය දෙක තුනක් වාඩි වෙලා ගහක් මුලට වෙලා ධර්ම සාකච්ඡාවක් පවත්වලා ධර්මය ගැන කතා කරලා යන්න බොහොම වටිනවා. සත්‍ය ධර්මම කතා කරන්න. මේ බාහිරේ දෙයක් නෑ. ඒකම දැනගන්න. සල දැනුමට දැනගන්න. බාහිරේ දෙයක් නෑ. බලන්න කොමන තරම් සුන්දර ස්ථානයක්ද. හරිම නිස්කලංකයි. මිනිස්සු ඒ සිමෙන්ති වලින් හදපු ඒ අබේගිරිය චෛත්‍යයේ වටේ මිනිස්සු වඳිනවා. හැබැයි දහමේ ඉන්න අය මේ වාගේ තැනකට ඇවිල්ලා නිස්කලංකව ධර්ම සාකච්ඡාවක් තියන්න කොච්චර වටිනවද? නිවෙනවා. බොහොම සැනසීමයි. මේ වෙලාව 12ත් පහුවෙලා. නමුත් අවුරස්නේ දැනෙන්නේ නැහැ. සබා දහම බවට පත් වෙලා. චිර සුන්දර පරිසරයක්. තෙරුවන් සරණයි.